වගේම තමයි විදුහල්පතිවරුන්ට අද සුනකයන්ට පොඩ්ඩක් උඩින් තියලා තියෙනවා. මං කියන හැම විදුහල්පතිවරයෙක්ම කුඩු බිස්නස් කරන්නේ නැහැ. මේ අය මේ රටේ පැවති ආණ්ඩුවලට කරන්න නොදුන්න සියලුම දේවල් ප්‍රතිසංස්කරන ගෙඩිය පිටින්ම පූස් පැටව් වගේ කරන තත්වයකට අද ඇවිල්ලා තියෙනවා. නියෝජ්‍ය කාරක සභාපතිතුමියනි, මම එන්න මුදල් ඇමැතුමාගේ 2-3 ඡේදයට එතුමා ණය ස්ථායීකරණය ගැන කිව්වා. මම කියන්නම් ආණ්ඩුව ණය ස්ථායීකරණය කරලා තියෙන හැටි කොහොමද කියලා. ඉතින් මුදල් සංචිත පහත වැටෙනකොට ණය වැඩි වෙනකොට ජනාධිපතිතුමාගේ න්‍යායට අනුව ඒ ණය ස්ථායීකරණය වෙනවා කියනවා නම් එතනින් එහාට මේ රට ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ. ඒ වගේම මුදල් ඇමතිතුමා කිව්වා උද්දමනය ගැන හරි උජාරුවෙන් කතා කරා. මේ වගේ කතා අපි දැක්කා බැසිල් රාජපක්ෂත් ඒ වගේම අජිත් නිවාඩ් කබ්‍රාල් ඇමතුමාත් කියනවා. දැන් මේ ආණ්ඩුව යන්නේ ඒ පාරේ. දැන් JVP ඔයගලන්ට ඡන්දෙ දීපු කාඩර් එක ගමේ ඉඳන් අලුත් සටන් පාට හදනවා ඇති. අපි යන්නේ කොයි පාරේ? බැසිල් අයියා ගිය පාරේ. අපි යන්නේ කොයි පාරේ? කබ්‍රාල්ලා ගිය පාරේ කියලා. මොකද උද්දමනය ගැන අද එහෙමයි ඒගොල්ලෝ කියන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුදල් වලින් 75ක් 2025 ආපහු භාණ්ඩාගාරයට ගිහින් තියෙනවා. ඒ නිසා කිසිම සැලකිය යුතු සංවර්ධනයක් පහුගිය අයවැයෙන් වෙන් කරපු මුදල් වලින් වෙලා නැහැ. ඒ වගේම තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරපුවාම මේ ගුරුවරුන්ගෙන් 80%ක් විතර මාලිමාවට ඡන්දෙ දුන්නේ. අද ඒ අයගේ ජීවිත මොන විදිහටද ගොඩ නැගිලා තියෙන්නේ පහුගිය කාලය ඇතුළත කියන එක පිළිබඳව අද ඒගොල්ලෝ කලකිරීමෙන් ඉන්නවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මට කියන්න තියෙන්නේ ADB ප්‍රොජෙක්ට් එකේ ඉතුරු වෙලා තියෙන රුපියල් මිලියන 100 ගාන ඉවර වුණායින් පස්සෙත් ප්‍රතිසංස්කරණ යන්න ඕනි. ඒක මම මේ වෙලාවේ අවධානයෙන් කියනවා. ඒ වගේම තමයි විදුහල්පතිවරුන්ට අද සුනකයන්ට පොඩ්ඩක් උඩින් තියලා තියෙනවා. මං කියන හැම විදුහල්පතිවරයෙක්ම කුඩු බිස්නස් කරන්නේ නැහැ. ඒ නිසා අපි විදුහල්පතිවරු ගැන මීට වඩා හිතන්න ඕනි. ඒ වගේම අපි අධ්‍යාපන කාරක සභාව අවස්ථාවේදී මේ කතා කරනවා. හැබැයි මම එකක් කියනවා. මේවා බලහත්කාරයෙන් මේ ප්‍රතිසංස්කරණ කරන්න ගියොත් ලබන ජනවාරි වෙනකොට ගුරුවරු ටික පහර ඉඳී